මේ පාස්වර්ඩ් ක්‍රැක් කරන්න පුළුවන් ඇල්ගොරිතම් එකක්. හැබැයි මේක ක්වොන්ටම් ඇල්ගොරිතම් එකක්. ක්ලාසිකල් කම්පියුටර් එහෙමත් නැත්නම් අපි එදිනෙදා යූස් කරන සාමාන්‍ය කම්පියුටර් එකකින් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ක්‍රැක් කරන්න අවුරුදු ගාණක් ගත වෙන්න පුළුවන්. උදාහරණයක් කැරක්ටර්ස් 8ක පාස්වර්ඩ් එකක් හයි පර්ෆෝමන්ස් ක්ලාසිකල් කම්පියුටර් එකකින් හැම පොසිබල් ඔප්ෂන් එකක්ම බලලා හොයාගන්න දවස් 2මාරක විතර කාලයක් ගත වෙනවා. හැබැයි ක්වොන්ටම් කම්පියුටර් එකකින් ග්‍රෝවර්ස් ඇල්ගොරිතම් එක යූස් කරලා ඒ පාස්වර්ඩ් එකම විනාඩියකට වඩා අඩු කාලයකින් ක්‍රැක් කරන්න පුළුවන්. පාස්වර්ඩ් එකක් එන්ක්‍රිප්ට් කරාට පස්සේ අපි ඒක secure කියලා සැලකන්නේ එහෙම එන්ක්‍රිප්ට් කරපු පාස්වර්ඩ් එකක් ඩීක්‍රිප්ට් කිරීම පදනම් වෙලා තියෙන්නේ විසඳන්න සෑහෙන්න අමාරු ගණිතමය ගැටලු විසඳීම මත නිසා. උදාහරණයක් RSA කියන එන්ක්‍රිප්ෂන් මෙතඩ් එක බ්‍රේක් කරන්න ඉතාමත් විශාල සංඛ්‍යාවල සාධක සෙවීම කරන්න වෙනවා. සහ ක්ලාසිකල් කම්පියුටර් එකකට මේ දේ කාර්යක්ෂමව කරන්න බෑ. හැබැයි ඇතිතරම් කියුබිට් ප්‍රමාණයක් තියෙන ක්වොන්ටම් කම්පියුටර් එකකට ස්ටෝස් ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා මේ දේ ඉතාමත් ඉක්මනට කරන්න පුළුවන්. මේ විදියටම බ්ලොක්චේන් වලට ක්‍රිප්ටෝග්‍රැෆි වලට මේ ක්වොන්ටම් කම්පියුටර්ස් බලපෑමක් කරනවා. බය වෙන්න ඕනේ නෑ. දැනට අපිට මේ දේවල් කරන්න ඇතිතරම් කියුබිට්ස් තියෙන ක්වොන්ටම් කම්පියුටර්ස් හදලා නැහැ. මේකට මිලියන්ස් ඔෆ් කියුබිට්ස් ඕනේ. දැනට වැඩිම කියුබිට් ගාණක් තියෙන ක්වොන්ටම් ප්‍රොසෙස් එකට තියෙන්නේ කියුබිට් 1125යි. ඉතින් දැනට ඔයාගේ data safe.